යාළුවනේ අපි මහියංගනේ දබානේ ගම බලලා අපි දැන් මේ ඇවිත් ඉන්නේ මහියංගනේ ආයුර්වේද කෞතුකාගාරයට. අපි නිලුවිච්චරේ YouTube channel එකේ යාළුවනේ. අයිබෝන්. මේ පැත්තේ තියෙන ගම ආයුර්වේද කෞතුකාගාරය. ඉතින් මේ කෞතුකාගාරය ගැන පොඩි විස්තරයක් කියන්න. මේක ආදිවාසී ගම්මානයේ බලන්න යන ගමන් අතරමඟදී හම්බ වෙන තැනක් නේ. මේක ලංකාවේ එකම ආයුර්වේද කෞතුකාගාරය. ආයුර්වේදය සහ හෙළවෙදකම ගැන මේක දැනුම දෙන තැනක්. විශ්වවිද්‍යාල ළමයි, ඉස්කෝල ළමයි ගොඩාක් අය වෙද මහතුරුන් ඇවිල්ලා මෙතනින් දැනුම අරන් යන තැනක්. තාවත් මෙතන දැන් අනාගත පරපුරේ ඉන්න තීරා යන අපේ හෙළවෙදකම ගැන මේ අපි අනාගතයේ දරුවන්ට මේක කියලා දෙන්න ඕනේ. මේක මෙතන ලෑස්ති කරලා තියෙනවා. ගොඩාක් දේවල් මේක බලන්න තියෙනවා. ආයුර්වේදය කියන්නේ අපිට ඉන්දියාවෙන් ආපු එකක්. ඉන්දියාවෙන් අවුරුදු 5000 කට කලින් ආයුර්වේදය ආවේ. ඉන්දියාවේ අර ධනවන්ත ඍෂිවරයා තමයි ආයුර්වේදයේ ලෝකෙට හඳුන්වන්නේ. ඒකට ඉන්දියාවෙන් ආයුර්වේදය අපේ ලංකාවට එනකොටත් අපේ හිලෙදි තමයි අපේ රටේ තිබුණේ. හෙළවෙද ක්‍රමයේ ආරම්භකය තමයි ශ්‍රාවණාරාජ. ඒකත් ශ්‍රාවණාරාජ විද්වාන්ගේ කාලේ තියෙන හෙළවෙදකම මේ වෙනකොටත් අපේ රටේ තියෙන පාරම්පරික වෙද මාතෘ ඇලුම් බිලුම් වෙද මාතෘ කියන්නේ අස්වැද මාතෘ සර්පේද මාතෘ කරේ මේ රාවණාරාජ වෙද පරම්පරාව. ඒකට ආයුර්වේදයයි හෙළවෙදකමයි කියන්නේ දෙකක්. හෙළවෙදකම කියන්නේ අපේ ආයුර්වේදය ඉන්දියාවේ එකක්. එතකොට මේ ආයුර්වේදය කොටස් 8කට වර්ග කරලා තියෙනවා. ඒ කොටස් 8 ගැන තමයි අර අෂ්ටාංග ආයුර්වේදය කියලා. අතන තියෙන කෙනෙකුට හැදෙන ලෙඩ කොටස් 8කට වර්ග කරලා මේ තියෙනවා. ඒක තමයි මේ බෝඩ් එකේ තියෙන අෂ්ටාංග ආයුර්වේදය කියලා. එතකොට මේක හැදුවේ ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා මේක දැන් අවුරුදු 6ක් විතර වෙනවා හදලා. එයා මේක පවත්වාගෙන යන්න එයාගේ අපහසුතාව නිසා මේක නම් දිල්ම කැපිටල් ඕඩිනාරිය. දිල්ම කැපිටල් ඕඩිනාරිය මාවලේ ඒකේ දේශින් මාත්‍ර තමයි මේක දැන් පවත්වාගෙන යන්නේ. ඒකවට කලින් මේකේ කරේ මේ ආයුර්වේදය ගැන දැනුම දෙන එක විතරයි. දැන් අලුතෙන් දේශින් මාත්‍ර මේක ගත්තට පස්සේ දැන් ගොඩාක් වෙනස්කම් කරගෙන ගිහිල්ලා දැන් ලබන මාසෙ වෙනකොට මෙතන ලොකු තව වැඩ ප්‍රශ්න රාශියක් වෙනවා. මේ හැපෙති දේශීය අපේ පරණ ආහාර එන අයට කන්න එන බොඩි මලක් වැස්ත කරනවා. ඒක නම් ඇත්තටම ගොඩක් වටිනවා. දැන් අපේ දේශීය ආහාර අපිට දැන් නැහැ ගන්න තැන් නේද? හදලා ඒවා අදී ඒකට හදන හැටිත් එක්ක බලන්න ඒ මොකටද හදලා ඒ වගේම ප්‍රතිකාරයක් පටන් ගන්නවා. ගොඩාක් රෝගී ඉන්නා මේ හැම දෙයක්ම ප්‍රතිකාර පටන් ගන්නවා. ඒවත් කියනවා. මේ ඒ වගේ ගොඩාක් මේක වෙනස්කම් ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක පාසල් වැඩසටහන් තියෙනවා. මේ ආයුර්වේද දෙපාර්ට්මන්ට් එක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉස්කෝල ළමයි දෙනවා වැඩසටහන්. ප්‍රතිකාර කරන මේ ශාලාව හදන්න තව ටික කාලයක් යනවා. මේක හදලා තියෙනවා. හදලා තියෙන දැන් විවෘත කරන්න තමයි තියෙන්නේ. බෙහෙත් වරු එහෙමත් හදනවද? බෙහෙත් මේක බලන්න තියෙනවා. ආයතන හදනවා බෙහෙත් දාන්නේ තියෙනවා. මේකේ බලන්න එහෙම හදලා තියෙනවා. ප්‍රතිකාර කරන්න කියලා ඉවහම මේ තියෙන දේවල් මේවා මේ විදුහත් ආයෙත් උපකරණ තියෙනවා. අවුරුදු 100ක් 150ක් විතර පරණ ඒවා මේ වගේ තියෙනවා. ඉතින් මේවා බලලා මේවා ගැන දැනුම් දැන් මෙතන තියෙන මේක දෙබිඩි වර්ගයේ කියලා මේක. දෙබිඩි වර්ගයේ කියන්නේ මේක හදිසි ප්‍රතිකාර වලට පාවිච්චි කරන්නේ. සර්පේ දෂ්ට කරාම එන විදුහත් ටික කරන බෙහෙත් කොටා ගන්නවා. මේ බෙහෙත් කොටා ගැනීමේ පහසුව මේක. බෙහෙත් කොටා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එක වර්ග සමාන වර්ග වල බෙහෙත් මේකට මේ පැත්තට එකක් දානවා මේ පැත්තට එකක් දාලා දෙන්න දෙපැත්තින් නම් ඉක්මනට කොටා ගන්නවා. ඒකට තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඔය තියෙන උපකරණ ඔක්කොම ඒ වගේ පරණ දේවල් මේ තියෙන මේ අංගම් පොර සටන් කලාවේදී පාවිච්චි කරපු මේ පිහියාවයක් ඔය තියෙනවා. එතකොට මේවා මේ බෙහෙත් අඹරපු උපකරණ. බෙහෙත් අඹරන මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් බෙහෙත් වර්ගේ මේ උඩින් දාලා කරකවනකොට ඇඹරිලා රාජ්‍යයට වැටෙනවා. මේ තියෙන උපකරණ. මේවා හොයාගන්න සෑහෙන මහන්සි වෙන්නේ නැති නේද? ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මේ අපේ පරණ එද මහත්තුරුගෙන් ගත්තා. ඒක තමයි මේවා. මෙතන මේ තියෙන්නේ බෙහෙත් මානකාරය. මේක මීහරක් ගන්න තියෙනවා. ඉස්සර අපේ හිටියේ පරණ අය මේ ඔය ශක්ති වඩවන බෙහෙත් වර්ගෙම
මේ බෙහෙත් මන්දිසාවල දාලා මෙහෙම පාවිච්චි කරලා තියෙනවා. ඉනේ බදින බෙල්ට් එකේ තමයි ඔය තලදගෙන ඉඳලා. ඔන්න යාළුවනේ බලන්න අපි අහලා තිබ්බට ඇත්තටම ඇස් දෙකෙන් දැකලා තිබ්බේ නෑනේ. මේ කෞතුකාගාරය ගොඩාක් වටිනවා. ඔයාලත් මහියංගනේ ආපුහම දඹානේ වැඩි ගම්මානේ බලලා එන ගමන් මේ කෞතුකාගාරයටත් ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා. ඊට මෙතන මේ තියෙන්නේ මේ අපිට බලු ගල්මට පේන මේ සරසිල්ලක් මෙතන තියෙන්නේ. මේක බෙහෙත් වලින් මේ වල එල්ලලා තියෙනවා. හැබැයි මේක මේ අපේ පරණ වේද මාතෘ ජනරල් වලට දරවල් වලට මෙහෙම දාලා තියෙනවා. මේ ඔක්කොම බෙහෙත් වල මේවා පුස්සට මේ තියෙන ආරණු මේවා වෙනිවල් මේ නාගදරන මේ වගේ බෙහෙත් වර්ග දාලා මේ බෙහෙත් වල එල්ලලා තියෙනවා. මේකේ වේද මාතෘ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ එළියෙන් ගේ ඇතුළට එන වාතය පිරිසිදු වාතය ඖෂධීය ගුණයෙන් යුක්ත වාතය මේවා දාලා මේ බෙහෙත් සුවඳ මේ බෙහෙත් සුවඳ ගේ පුරාම පැතිරෙනවානේ. ඒකට ඒක අපිට සුවඳ වුණාට අර කෘමි සතුන්ට විසයි. සත්‍යයන්ට ගෝරුස්සන් වගේ සතුන්ට ඒක විසයි ගේ ඇතුළට එන්නේ නැහැ වගේ සතුන්. ඒ වෛරස් ආසාදනයේ එනවා වළක්වන්න තමයි ඒක නේද පාස්. මේ ගොඩාක් දේවල් තියෙනවා මේ බෙහෙත්. අරිෂ්ඨ හදන ඇති ආසව කියන්නේ මොනවද? බෙහෙත් කියලා තිබින හැටි කසාය කොහොමද හදන්නේ මොනවද කසාය කියන්නේ ඒවා තමයි මේ විස්තර කරලා තියෙන දේවල්. මේක ඉගෙන ගන්න ළමයිට ඉදිරියේදී ආයෙත් වෛද්‍යවරු වල ඉන්න අයට මේක ගොඩාක් බලන්න දේවල් තියෙනවා. ආයුර්වේදයේ දෙන බෙහෙත් කාණ්ඩ තුනකට වර්ග කරනවා. මේ තියෙන බෙහෙත් වර්ගයේ කාණ්ඩ තුනක්. ඒ කියන්නේ මේ එක වර්ගයක් තමයි පාර්ශ්ව කියන්නේ. පාර්ශ්ව කියලා කියන්නේ පොළොවෙන් ගන්න දේවල්. මේ තියෙන දේවල් මේ ඔය තිරුවානගල්, ගෙන්දගම්, පල්මානික්කම්, රසදිය ඒවා මේ පොළොවෙන් ගන්න දේවල්. ඒවට කියන්නේ පාර්ශ්ව කියලා. ඊට පස්සේ අනිත් මේ තියෙන දේවල් උද්භිද. උද්භිද කියලා ඒක වර්ග කරනවා. ශාකවල කියනවා. ඒ වර්ග තමයි සත්ත්ව කියලා. සත්ත්ව කියලා කියන්නේ සත්තුන්ගෙන් මේ ඖෂධ වලට ලබා ගන්න දේවල්. මේ මී පැණි මීටි මේ කස්තුරි ජලිපොතු ඒවා මේ සත්තුන්ගෙන් ගන්න දේවල්. ජලිපොතු කියන්නේ දැල්ලා මාළුවගෙන් ගන්න. මොකද දැල්ලා මේ මාළුවගෙන් ගන්න දේවල්. ආයුර්වේදයේ ලෝකෙට හඳුන්වන දෙනකොට මේ ධනවන්තකීදී පාවිච්චි කරන වාක්‍යයක් තියෙනවා සස්තස්ස රක්ෂණං ධාතු රස විකාර ප්‍රශමනං. ඒකේ තේරුම තමයි ආයුර්වේදයේ පරමාර්ථය වෙන්නේ නිරෝගී පුද්ගලයාගේ නිරෝගී භාවය රැකලා ආයුෂ වැඩි කිරීමත් රෝගී පුද්ගලයාගේ රෝගී සඳහා ප්‍රතිකාර කිරීම. ඒක තමයි ආයුර්වේදයේ පරමාර්ථය. එතකොට නිරෝගී පුද්ගලයාගේ නිරෝගී භාවය වැඩි කරලා එයාගේ ආයුෂය වැඩි කරන්න තියෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක්. ඒවට පංචකර්ම කියලා කියනවා. පංචකර්ම කර්ම කියන්නේ ඒවා. ඒ කියන්නේ දැන් ආයුර්වේදයේ විදිහට අපි මිනිස්සු වාහනයකට සමානව වාහනයක් කිලෝමීටර් 5000 දුරයකට වාහන සේවිස් කරනවා. නැත්නම් වාහන කෙනෙකුනම් ඒ වගේ තමයි අපි මිනිස්සු ශරීරයක් මේ අවුරුදු 35 වල නම් වෙද වෙනවා. එතකොට ආයුර්වේදයේදී පුළුවන් අපිට මට දැන් අවුරුදු 35ක් වුණා මට කොලෙස්ටරෝල් හැදෙනවා. ජීවඩියා වෙන්න පුළුවන්. එහෙම ඉතලා කලින් ඒක වළක්වා ගන්න ක්‍රමයක්. මේ ක්‍රම තමයි පංචකර්ම පූර්වකර්ම කියලා කියන්නේ. ඒවා තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඒක පංචකර්ම ප්‍රතිකාර වලින් ප්‍රධාන එක තමයි විරේචන කර්ම. විරේචන කර්ම කියන්නේ ශරීර අභ්‍යන්තර ශෝධනයක් කරන එක. අර වාහන එන්ජින් මාර්ග අලුත් කරලා තෙල් මාර්ග කරනවා වගේ ප්‍රතිකාරයක්. මේ විරේචන කර්ම කරනවා නම් මාස 3කට 4කට සැරයක් හැම කෙනාම ගොඩාක් ඔය බෝන් ප්‍රෝග්‍රෑම් වලට ඉන්නේ. විරේචන කර්ම. ඒ පංචකර්ම වල ප්‍රධාන එක. එකක්. ඊටව තියෙනවා ඉවයින් අරකට ඉන්නේ බලන්න කරගන්න. බෙහෙත් පැලෑටි මේක 500ක් විතර මේ විදිහට විස්තර කරලා තියෙනවා. අපේ වතු වල පැලෑටි තිබුණාට බෙහෙත් පැල කියලා දන්නේ නැහැ. ඔව්. මේවා බලපුවාම ඉතින් අඳුර ගන්න පුළුවන්. මේ ෆොටෝස් ටිකේ මේ තියෙන්නේ
ආයුර්වේද වෛද්‍යවරු මිය ගියාය. එයාලට උපහාරයක් තිබිලා අපි මේ කැලෙන් කරලා තිනවා. මේ ෆොටෝස් දාන්න ඕනේ. ඉතින් මහත්තයා අපිට ලොකු වටිනාකමක් තියෙන මේ කෞතුකාගාරය ගැන ඔබ හැඳින්වීමක් කරා. බොහොම ස්තුතියි බොහොම පිං. ඔයාලා මේ වගේ දෙයක් කරගෙන යනකොට ඇත්තටම ගොඩක් වටිනා අනාගත පරපුරට අපි දවසකයි හමු වෙනවා. ගොඩක් ස්තුතියි.